අයිබෝවන් අපි අද ඇවිත් ඉන්නේ ගාල්ල ප්‍රදේශයට LCB ෆයිනෑන්ස් ආයතනය කිව්වහම මේ වෙනකොට මුළු ලංකාවක්ම අඳුරන මූල්‍යම ආයතනයක් බවට පත් වෙලා තිනවා. ඉතින් අද දවසේදී ඉතාමත් සතුටින් උත්කර්ෂවත් අයරින් ඔවුන්ගේ 10 වන සංවත්සරයේ මේ විදිහට සමරන මොහොතේ තමයි අපි එකතු වෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති සියලුම කාර්ය මණ්ඩලය මෙහිදී අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අද දවසේදී තවත් සුවිශේෂී වැඩ කටයුත්තකට අපි සූදානම් වෙන්නේ. අද දවසේදී පාගමනක් සූදානම් කරලා තිනවා. ඉතින් අපි සූදානම් සමනල ග්‍රවුන්ඩ් එකට වෙනකම්ම මේ පාගමන ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම තවත් ඉදිරියේදී දකින්න පුළුවන් විශේෂ දේවල් පිළිබඳව අද දවසේදී ඔබට දැන කියා ගන්න අවස්ථාව තිබෙනවා. මේ තරම් සාර්ථකත්වයක් පිළිබඳව කතා බහ කරනකොට අපි දන්නවා බොහෝ පිරිසක් ඉන්නවා අපිට මතක් කරන්න. විශේෂයෙන්ම අද දවසේ අපි සූදානම් මේ ආයතනය ගැන කතා කරනකොට මේ ආයතනයේ මේ වසර 10 පිටුපස පිළිබඳව කතා බහ කරන්න අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම දැනගන්න කැමති අද දවස මම හිතන්නේ අපි හැමෝටම සතුට වෙන්න පුළුවන් දවසක්. වසර 10ක් කියන්නේ ලේසි පහසු කාලයක් නෙමෙයි. අවුරුදු 10ක අපි පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බැලුවොත් මොන වගේ දේවල්ද මතකෙට එන්නේ? එතන ඉතාම ඓතිහාසික අවස්ථාවක් 2016 අද වගේ දිනයක තමයි LCB මූල්‍ය සමාගම මේ රටේ මූල්‍ය ශේෂ්ත්‍රයට ප්‍රවේශ වෙන්නේ. ඒ පසුගිය වසර 10 තිහාට බැලුවොත් අපි මේ වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමක්, ඒ වගේම කොළඹ කොටස් වෙළඳපොළ තුළ ලයිස්තුගත කර මූල්‍ය සමාගමක් විදියට මේ වෙනකොට බිලියන 15000ක් ඉක්මවුවත් කලඹක් සහිතව මේ රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි මේ අවස්ථාව වෙනකොට ශ්‍රී ලංකාවේ රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වන මූල්‍ය සේවා සපයමින් මහ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගනිමින් අපේ ශාඛා ජාලය ව්‍යාප්ත කරගනිමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම පසුගිය අවුරුදු 10 දිහා බැලුවොත් මූල්‍ය සමාගමක් විදියට අපි වේගයෙන්ම වර්ධනය වෙන. ඒ වගේම අපේ වත්කම් මිශ්‍රය ඊටාම ඉහළින් ගොඩනගමින් ඒ වගේම ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් කටයුතු කරමින් පවතිනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය වෙන සෑම මූල්‍ය සේවාවක්ම සැපයීම තමයි LCB මූල්‍ය සමාගමේ අධිෂ්ඨානය පරමාර්ථය. අද දවසේ විශේෂයෙන්ම ගාල්ල නගරය ආශ්‍රිතව අපගේ සේවා ජාලය ව්‍යාප්ත කරමින් අපිටම අනන්‍ය වූ අපේම ගොඩනැගිල්ලක් තුළ ශාඛාවක්, ඒ වගේම රීජනල් ඔෆිස් එකක්, ඒ වගේම ට්‍රේනින් සෙන්ටර් එකක් ස්ථාපිත කරමින් වඩාත් ගනුදෙනුකරුවාට අවශ්‍ය වෙන සේවා ව්‍යාප්ත කිරීමේ තමයි අද දවසේ අපි නියැලී සිටින්නේ. බොහොම ස්තුතියි. LCB ෆයිනෑන්ස් ආයතනය පිළිබඳ කතා කරනවා නම් අපිට කතා බහ කරන්න බොහෝමයක් දේවල් තියෙනවා. අද දවසේ සුවිශේෂී වන හේතුව පිළිබඳව තමයි අපි විශේෂයෙන් මතක් කරේ. මේ සුබ දවසේදී සුබ වැඩ කටයුතු බොහෝමයක් පිළිබඳව කතා බහ කරන්න, ක්‍රියාත්මක කරන්න ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඉතාමත් පැහැදීමෙන් ඉන්නවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. අපි දැන් සූදානම් වෙන්නේ පාගමන ආරම්භ කරන්න. පාගමන යන අතරතුරත් අපි සූදානම් මේ සියලු දෙනාත් එක්කම කතා බහ කරන්න.